පොඩක් කතා කරන්න හිතුණා හැමතැනම තියෙන කෙසෙල් ගැන. කෙසෙල් වලින් ගොඩ යන්න පුළුවන් විදියක් ගැන. මේ කෙසෙල් කියන්නේ සෑහෙන ගුණ දෙයක්. මේ කෙසෙල් වල කාබෝහයිඩ්‍රේට්, පොටෑසියම්, විටමින් B, විටමින් C, ඩයටරි ෆයිබර් ඔය වගේ ගොඩක් දේවල් අඩංගුයි. අපේ ඇඟට ගොඩක් වාසිදායක දේවල්. පොටෑසියම් මේම හදවතටත් හොඳයි කියලා කියනවා. ඒ වගේම විටමින් C ප්‍රතිශක්තිකරණ පද්ධතියට එහෙම හොඳයි. මේක එක කියන්න ගියොත් එහෙම ගොඩක් ಜಾති තියෙනවා. ගෑස්ට්‍රයිටිස් වලටත් කෙසෙල් හොඳයි කියලා කියනවා. ඒ වගේම අධිරුධිර පීඩනයටත් පොටෑසියම් වගේ දේවල් වැඩි නිසා කෙසෙල් හොඳයි කියලා කියනවා. මේක බඩවැල් වල ක්‍රියාකාරීත්වයටත් හොඳයි. ඒ වගේම හොඳ නිින්දක් ලබා ගන්න, ආතතිය වගේ දේවල් අඩු කර ගන්න මේ කෙසෙල් උපකාරී වෙනවා. කෙසෙල් මල දියවැඩියාවට හොඳයි. කෙසෙල් වලින් සෑහෙන ව්‍යාපාර අවස්ථා තියෙනවා. බනානා චිප්ස් හදන්න පුළුවන්. නැත්තම් කෙසෙල් පිටි හදන්න පුළුවන්, ඩ්‍රයි කරන්න පුළුවන්. බනානා ෆවුඩර් එකෙන් විවිධ ආහාර හදන්න පුළුවන්. බනානා කොළ ගත්තොත් එහෙම ඒවයින් හොඳ බෑග්ස් හදන්න පුළුවන්. ඒ වගේම හොඳ පැකින් හදන්න පුළුවන්. ඔය හොටල් වලට එහෙම කේටරින් ලීව් එක සප්ලයි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය කෙසෙල් කොළේ බත් වගේ දේවල් වලට හොඳට මේක ටිකක් හොයලා බැලුවොත් එහෙම කල් තියා ගන්න පුළුවන් විදිහට කෙසෙල් කොළේ හදන්න පුළුවන්. ඒ වගේම පොලිතින් වලට හොඳ විසඳුමක් තමයි කෙසෙල් කොළේ කියන්නේ. ඔයා බත් උතන් යන ලයින් ෂීට් එකට හොඳ විසඳුමක් කෙසෙල් කොළේ කියන්නේ. කෙසෙල් කොළේ තුවම කොහොමත් බත් රසයි. කෙසෙල් මල් බැදුම, කෙසෙල් මල් ටෙම්පරාදුව, ඔය වගේ කෙසෙල් මල් මෝජුව, ඔය වගේ දේවල් වලින් ඇත්තටම හොඳ මාකට් එකක් අල්ලන්න පුළුවන්. හරියට මේක බොටල් කරගත්තොත්. ඒක ටෙක්නොලොජි එක YouTube එකේ තෝරන තරම් තියෙනවා. මේ දේවල් වල රිසර්ච් ලින්ක් එකකුත් මම කමෙන්ට් එකේ පින් කරලා තියන්නම්. මේක හරිම රස කෑමක් නිසා සහ හරිම ගුණ කෑමක් නිසා හොඳ එක්ස්පෝර්ට් මාකට් එකකුත් තියෙනවා. ඒක නිසා ලංකාව වගේම එක්ස්පෝර්ට් මාකට් එකට මේකින් ප්‍රොඩක්ට් හදන්න හැමෝටම පුළුවන්. ඒක නිසා ස්ටාර්ට් එකක් ගන්න හොඳම දෙයක් තමයි කෙසෙල් කියන්නේ.